අයිබෝන් ඉතින් උනදත් රැකිය පුරපාඩෝ කරගැවිල තින මේක ටිකක් ප්‍රධාන පිළේ රැකියාව සාවට ලොකු වැටුපක් ලැබෙන රැකියා පුරපාඩුවක් කිවොත්නි වරදි ඉතිං රැකියාව තියෙන්නේ ඉලෙක්සිරි බෝඩ් එමනත්තම් විදුර බල මණ්ඩල ඉතින් වාට මේ ගෙන සම්පූර්ණ විසදන ගන්න පුලන් ලින්කම පල් ඩිස්ක්‍රපෂන දා තියෙනවා සහකමශේෂණක තියෙනවා ඉතින් අලු ජොබ් සයිටන Google සර්ච් කර තුර බලාගන්න පුලා මෙත ට්‍රෙන්ඩින් ජොබ් තින CB ජොබ් එකන්සිස් කියලා අපි ඕපන් කර බලමු වැඩි විස්තර හරි ඉතිමට බලාගෙන පුළ මෙතන සම්පූර්ණ විස්තරේ තියෙනවා තන කිය තනතුර කවුන්ටන් ඊළඟට කලෝසින් ඩේට තියෙන 2025 අප්‍රේල් 22 මෙන්න වැටුප රුපියල් ලක්ෂ දෙකට වැඩි 2,34,225ක් තමයි වැටුප ඉතින් මේකට වට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් අපි ඒකත් පොඩ්ඩක් ඕපන් කරගමු ඊළඟට රැකියා දැනුවීමත් චුට්ටක් මෙතනින් ඕපන් කරගමු හරි ඉතින් ඇප්ලයි කරන්න තියෙනවනේ Microsoft form එකක් මේ form එකේ සම්පූර්ණ විස්තර ඔයා ෆිල් කරගෙන යන්න විතරයි තියෙන්නේ මෙතන තියෙනවා සම්පූර්ණයෙන්ම ඔය දුම් කරන්න වට තියෙන්න ඕනේ ඔය ටික මෙතන ස්ටාර්ට් කරලා විනාඩි 90ක් ඇතුළත මේක කම්ප්ලීට් කරන්න කියලා තියෙනවා ඊළඟට මෙන්න අවශ්‍ය වෙන මේ ડોකියුමන්ට් ටික මෙතන තියෙනවා ඊළඟට ඔයාලට තියෙන මේ ටික පුරවගෙන යන්න. ඉතින් පුරවන්න කලින් අනිවාර්යෙන්ම ડોකියුමන්ට් ටික ළඟට ගන්න. මේ මොකද ඒවා අප්ලෝඩ් කරන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාගේ සම්පූර්ණම උපන්දින මේ වගේ සාමාන්‍ය ටිකක් තමයි තියෙන්නේ ෆිල් කරන් යන්න. ඉතින් ඒක ඔයාලට ලොකු අමාරුවක් නැහැ කරගන්න පුළුවන්. අපි බලමු ඊළඟට ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එක පොඩ්ඩක්. ඉතින් මේකේ සම්පූර්ණ විස්තර තියෙන මොනවද වල තියෙන සුසුකම් වයස් සීමාව 35ට අඩු වෙන්න ඕනේ. ඊළඟ මෙතන වැටුප ගැන තියෙනවා ක්වොලිෆයිඩ් කියන නමකට 2.34ක්. එහෙම නැත්නම් 99ක්. සිලෙක්ට් කරන ඉන්ටර්විව් එකකින් කියලා තියෙනවා. ඊට පස්සේ අනිත් බෙනිෆිට්ස් තියෙනවාට ETF ඒ වගේ වට එලිජිබල් වෙනවා. ඊළඟට ඉතින් මෙතන තියෙනවා ඇප්ලයි කරන විදිය. ඉතින් සරලවම පොඩි වෙලාවකදී මට වට කියන්න ඕනුනේ මේ වගේ රැකියාව පුරපාඩු තියෙන ගොඩක් දිනෙක දන්නේ නැහැ මෙහෙම නිකුත් වෙනවා කියලා. ඉතින් අපේ channel එකත් එක්ක ඉන්න කෙනෙක් නම් ඔයා මේ ගැන අනිවාර්යෙන් දැනුවත්. ඉතින් ඔය මේ වීඩියෝ බලන පළවෙනි පාට නම් අපි subscribe කරලා තියෙන bell icon එක click කරලා අපිත් එක්ක තුන කියලා මතක් කරගන්න. අපේ WhatsApp groups තියෙනවා. මෙතන ඔයාලට join වෙන්න පුළුවන් අපේ Telegram groups WhatsApp groups වල join වෙලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.